ඉතින් අපි හැමෝටම ලේසියෙන්ම අපේ දරුවන්ට හෝ වේවා වැඩිහිටියන්ට හෝ වේවා අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් පොත් කියන දේ නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම ફોકસ කරන්න ඕනේ අපේ මේ රීඩින් කියන දෙයට. අපි දැන් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න නම් අපිට අපි ඉම්ප්‍රූව් කරන්න ඕන 4 ස්කිල්ස් තියෙනවා. ඒ කියන්නේ අපේ කුසලතා 4ක් අපි වර්ධනය කරගන්න ඕනේ. එතකොට ඒ 4ෙනොත් ප්‍රධානම දෙයක් තමයි අපි රීඩින්. අපේ වචනමාලාව අපිට දැන් ඇත්තටම වචනමාලාවක් නැත්තම් අපි ගොඩාක් වචනවල තේරුම් දන්නේ නැත්තම් අපිට කතා කරන්න හරි අමාරුයි. අපි කතා කරන්න ගියාම අපි එතන හිර වෙනවා. ඉතින් ඒ වචනමාලාව වැඩි කරගන්න නම් අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ අපි පොත් කියවන එක. එතකොට අපේ දරුවන්ට ලේසියෙන්ම පුළුවන් ගෙදරදී පොතක් ඉංග්‍රීසි පොතක් හොයාගන්න, පොතක් කියවන්න, නැත්තම් ඉංග්‍රීසි පත්තරයක් කියවන්න, ඊළඟට මොනවා හරි ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ආටිකල් එකක් කියවන්න. ඉතින් අන්න ඒ දේවල් තුලින් දරුවා කියවනකොට දරුවගේ ඒ වචන මාලාව වැඩි වෙනවා. ඉතින් දවසට අඩුම තරමේ වාක්‍ය 5ක් 10ක් කියවන්න පුළුවන් නම් ඉංග්‍රීසියෙන් මොනවා හරි එයා දන්නේම නැතුව වචන මාලාව වැඩි වෙනවා. ඉතින් එතනදී තවත් කාරණයක් තමයි අපි මතක තියාගන්න ඕනේ. මෙන්න මේ දේ කරොත් දරුවන්ට මේ ගොඩක් වාසි ලැබෙනවා මේ දේ. ඒක තමයි මේ ශබ්ද නගා කියවීම. ශබ්ද නගා කියවන එකෙන් දරුවගේ වෙන්නේ අර කට හුරු වෙනවා. දැන් බය අපි කතා කරන්නනේ බය. එතකොට දරුවා කියවන්න ශබ්ද නගා කියවනකොට දරුවගේ කට හුරු වෙනවා. මේ වචනයක් පිට කරන්න, වචනයක් කටින් එළියට දාන්න එයාට නිකම්ම පුළුවන් වෙනවා. ලේසි වෙනවා. ඉතින් ඒ වගේම අනිත් දේ තමයි මේ කියවන එකෙන් Tamanටම ඇහෙනවනේ. එතකොට අනිත් ස්කිල් එක listening. ඒකත් දරුවගේ එක අතකින් improve වෙනවා. එතනදී තවත් අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි දෙමව්පියෝ වැඩිහිටියෝ විදිහට අපි මේ perfection කියන එක. perfection කියන එක අපේ මයින්ඩ් එකෙන් අපේ මනසින් අයින් කරගන්න ඕනේ මේ මුල් අවස්ථාවේදී. මොකද අපිට එකපාරම perfect වෙන්න බෑනේ. අපේ දරුවන්ට එකපාරම රීඩින් වල නැත්තම් කියවන එකේ perfect වෙන්න බෑ. නේ? අපි කතා කරන්න ගත්තම එකපාරම අපිට කතා කරන්න බෑ. එහෙනම් දරුවෝ වරද්ද තමයි කතා කරන්නේ. වරද්ද තමයි කියවන්නේ. ඉතින් ඒකට අපි ඉඩ දෙන්න ඕනේ. ඒ වැරදි තුලින් දරුවන්ට තමන්ගේ වැරද්ද හදාගන්න ඒ අත්දැකීම දරුවන්ට දෙන්න ඕනේ. ඉතින් ටීචර් කියනා වගේ හැම දෙයකම පළවෙනි පියවර හරි අමාරුයි. ඊට පස්සේ ඉතින් තමන් පුරුදු වෙලා ඒක ඉස්සරහට කරගෙන යද්දී හරිම ලේසි ඒ වගේම හරි ලස්සනයි. එතකොට දැන් මේ ඉංග්‍රීසි භාෂාව කියන දේ අපේ උසස් අධ්‍යාපනයේට ඒ වගේම ජාත්‍යන්තර සබඳතා අපිට සිද්ධ කරන්න වෙන අවස්ථාවලදී ඒ වගේම නූතන රැකියාව වෙළඳපොළට මේ වගේ දේවල් වලදී අපේ ජීවිතේ ඉස්සරහට යද්දී අපිට අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ස්කිල් එකක් විදිහට මේ ඉංග්‍රීසි භාෂාව පුළුවන් වීම අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ මව් භාෂාවට අමතරව තවත් භාෂාවක් දැනගෙන සිටීම පුද්ගලයෙක්ට ආභරණයක්. එහෙම නේද මිස්? ඉතින් මේ තරම් ඉංග්‍රීසි භාෂාව වැදගත් නිසා තමයි මුතුහර අපිත් අනිවාර්යෙන්ම මේ දේට අපිට මොකක් හරි සහයෝගයක් තියෙන්න ඕනේ කියන අරමුණින් තමයි මේ අලුත්ම වැඩපිළිවෙල ආරම්භ කරේ. ඉතින් ටීචර් අපි කතා කරමු දැන් අපි මේ මුතුහර පටන් ගන්න හදන අලුත්ම වැඩපිළිවෙල ගැන. ඔව්. ඉතින් දරුවෝ අපි ඇත්තටම හරි සාම්ප්‍රදායික විදිහටනේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නේද? ඉතින් අන්න අපි මේ මුතුහර තුලින් බලාපොරොත්තු වෙන්නේ හරි දරුවන්ට ආස හිතෙන විදිහට අලුත් දෙයක් අලුත් විදිහට මේ ඉංග්‍රීසි භාෂාව දරුවන්ගේ ජීවිතයට සමීප කරන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ අලුත්ම නිර්මාණයක් අපි පටන් ගත්තේ. ඉතින් මෙතනදී අපි මේ නිර්මාණය කරන දේ අපි ඒක ફોકસ කරනවා අර 21st century skills. අන්න ඒකත් අපි දරුවන් තුලින් ඇති කරන්න. ඒ කියන්නේ critical thinking, ඊළඟට collaboration. ඒ කියන්නේ අපි ළමයින්ට දැන් ප්‍රශ්නයක් තියලා කොහොමද ඒකට යාලා විසඳුම් හොයන්නේ? සාකච්ඡා කරලා කණ්ඩායමක් වශයෙන් කොහොමද යාලා ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ? අන්න ඒ වගේ දේවලුත් ළමයින්ගේ ඇති වෙන විදිහට ළමයින්ට ආදර්ශයක් දෙන විදිහට තමයි අපි මෙන්න මේ දේවල් නිර්මාණය කරන්නේ.